බලන්න. ඒක ડોක්ටර් සෝලා වල්ලගත්තා. සත්තු උද්‍යානයේ ස්වේච්ඡා සේවය. ශගීගේ රස්සාව නම් මරුනේ. රස්සාව නම් හොඳයි තමයි. ඒත් අපි තාම එයාව දැක්කේ නෑනේ. මං හිතන්නේ ස්වේච්ඡා කැම පැයට සීමාවක් නැතුව ඇති. ඒයි මේ මම මේ උඩ ඉන්නේ. මේ ඉන්නේ මගේ යාළුවා. මේ බලන්නකෝ මේ. මෙයා රටකජ වලට මාර කැමති. වැඩේ කියන්නේ මාත් කැමතිනේ. මෙයාට දෙකයි මට එකයි. ඔන්න බලන්න. මෙයාට දෙකයි මට එකයි. ඒ විතරක් නෙමෙයි මෙයා විහිළු කතා වලටත් මාර කැමති. අලියෙක් ෆ්‍රිජ් එකට දාන්නේ කොහොමද කියලා දන්නවද? දොර ඇරියා දැම්මම වැහුවා. නියම විහිළුවනේ. මොකක් කලියෙක්? අයිස් පෙට්ටියකට? මට තේරුණා. ඒ අපේ ස්කුබියාගේ අලුත් යාළුවා. අනේ හරි හොරතල්. මෙහාට අලුත් කෙනෙක්ද? එයා උඟක් පුංචි කාලේ ඉඳන් මෙහෙ තමයි හැදිලා වැඩිලා තියෙන්නේ. මේ ඉන්නේ පෙන්ගුයින් පැටිය මෙතන. මට හිතුණා මෙයා ස්කූබිත් එක්ක මෙතන ඇති කියලා. කියන්න අවතකුරානේ මේ ඉන්නේ මගේ යාළුවෝ. මේ තරහ නැතුව තව මට කැම පැයක් දෙනවද? ඔයාට ඕන නම් ගන්න. හැබැයි මතක තියාගන්න ඕන පීටුව ගුවන් ගමන්ට ලෑස්ති කරන්න ඕන කියලා. කොච්චර පුරුදු කළත් පෙන්ගුයින්ලට පියාඹන්න බෑනේ. ඔයා කියන කතාව හරි. ඒත් මෙයාව ඇන්ටාර්ක්ටිකාවේ යාගේ පවුලේ අයට එකතු කරන්න කාලේ ඇවිල්ලායි කියලායි මං හිතන්නේ. ඇන්ටාර්ක්ටිකාවට? ඒ කියන්නේ දක්ෂිණ ධ්‍රවයට නේද? අපෝ එයාට කොච්චර දුරද? ඉතින් ස්කුබියා හොඳට බලා ගන්නවලේ. අර බලන්නකෝ. එයාගෙම හොඳටයි අපි යාව ගෙනියන්නේ. එයාට ගැළපෙන සීත දේශගුණේ එයා ජීවත් වෙන්න ඕන. හැබැයි මට මේ මුදව්වක් කරන්න පුළුවන්. ස්කූබි හොඳ මාමා කෙනෙක් වුණ හින්දායි සැගි සත්තු බලා ගන්න දක්ෂ නිසායි ඔයාලට මෙයාව ගිහලා ඇරලන්න පුළුවන්. මං හිතන්නේ ඔයාලට මේක හොඳ විනෝද චාරිකාවක් වේවි. මොකද කියන්නේ? මට පේනවා ඔයාලගේ උනන්දුව. ශගී අපිටත් ඔයා එක්ක ඇන්ටාර්ක්ටිකාවට යන්න අවසර ගත්තට ස්තුතියි ආ. ඔයගොල්ලෝ නැතුව ඉතින් ගමනක් යන්නේ කිසි තේරුමක් නැහනේ. ඒයි අර බලන්නකෝ. ස්කුබි එයාගේ ජොබ් එක ලස්සනට කරනවා. ප්‍රීතිව හොඳට බලා ගන්නවා. මේ ඕගොල්ලන්ට සීතල වැඩිද? නියම ගානට තියෙනවා. මෙයාට ගැලපෙනවා කියන ඉතින් අපිට තෙල කිරි තමයි. මමත් කැමති මේ ගානටම තමයි. මං සීතලට හරි ආසයි. මම අයිස් වෙනුවෙන් කැප වෙලා ඉන්නේ. කැප වෙලා ඉන්නවා කියන්නේ? ඇත්තම කියනවා නම් මටත් ඒක තේරුන්නේ. මං ඒක පැහැදිලි කරලා දෙන්නම්. අපි අපේ ජීවිතේම කැප කරන්නේ මේ අයිස් රැක ගන්න. දන්නවනේ අයිස් නැති වීගෙන යන සම්පතක්. තව අවුරුදු දසලක්ෂයක් ගියාට පස්සේ අපිට අයිස් දකින්න වෙන්නේ ෆ්‍රිජ් එකෙන් විතරයි. එහෙම වුණොත් මොකද වෙන්නේ? අපෝ මන් නම් ඔය අනම්මනම් ගැන හිතන්නේ. අපි අද ගැන විතරක් හිතලා හරියන්නේ. අපේ අනාගත පරම්පරාව ගැනත් හිතන්න ඕනේ. මගේ කැමැත්තෙන්මයි මේ ගමන ඉල්ලගත්තේ. ඒක නෙමෙයි. මේ ඇහුවට තරහ වෙන්න එපා. කවුද මේ ප්ලේන් එක එලවන්නේ? ඒක ගැන ඔයා වැඩි හිතන්න එපා. පයිලට් කෙනෙක්ට තියෙන්න ඕනේ පෞරුෂත්වය වට තියෙනවා. කැමතිද මේක පදින්න? නැත්තුව මම වාහනේ ඩ්‍රයිව් කරන්නෙත් ලයිසන් නැතුවනේ යන්නේ. කෝකටත් සීට් බෙල්ට් අද කරගන්න. මේකෙන් මොකද වෙන්නේ? මේක නිකන් කයියෝ කනවා වගේ. මේ ගුවන්තොටුපළ හදලා තියෙන්නේ ගොඩාක් වියදම් කරලා. මේක නඩත්තු කරන්නත් ලොකු වියදමක් යනවා. අනිත් ගුවන්තොටුපළ මීට ගොඩාක් ඈතින් තියෙන්නේ. කෝ එක පෙන්ගුයින් කෙනෙක්වත් නැහනේ. මට නම් කිසිම දෙයක් පේන්නේ නැහැ. හරිම කළුවරයි. උදේ වෙන්නේ කවද්ද දන්නේ? ජූලි මාසේ. ඒ වෙනකන් කළුවරයි.